අද මම ඕගොල්ලන්ව එක්කරගෙන යන්නේ පැල්වත්ත ලේක් රිසෝට් එකට. ඒතර ඕගොල්ලන් කල්පනා කරනවා ඉතින් මේක තියෙන්නේ කොහෙද කියලා. ඇත්තටම මේක තියෙන්නේ බුත්තල පැල්වත්ත ෂුගර් කම්පැනි එක ඇතුලේ. ඉතින් ඕගොල්ලන් කතරගම බුත්තල පැත්තේ යනවා නම් මෙතනට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ පොන්ඩ් ඒරියා එකක්. මොකද්ද පපියේ? පොන්ඩ් ඒරියා. අන්න පොන්ඩ් ඒරියා එකක්. මේක ඇත්තටම ගත්තේ 20යි 23 අවුරුද්දේ යනෝ බබාගේ සෙකන්ඩ් බර්ත්ඩේ එක ඉවරලා අපි හවස චුට්ටක් ඇවිදින්න බලද්දි ඇත්තට අපිත් කල්පනා කරා මෙතනට අපි ගිහිල්ලා නැහැනේ කියලා චුට්ටක් ගිහිල්ලා බලන්න. ඉතින් හිතුවටත් වඩා මාර්ම ලස්සන තැනක්. අපි ඇත්තටම ගියේ නොවැම්බර් වල නිසා ලොකු වෙයි කාලයකට පස්සේ තමයි එතනට ගියේ නිසා තමයි මෙච්චර මේ වැවේ වතුර පිරලා තියෙන්නේ. ඇත්තටම ඒ වෙලාව එතකොට හවස් වරුව ඒ ඔක්කොමත් එක්ක එතන මාරම ලස්සන විදියට අපි ඇත්තටම එන්ජොයි කරා. ඉතින් මේ ඉන්නේ යනලුයියාගේ අත්තම්මයි. පොඩි රාමක් යන අත්තම්මත් එක්ක ඉතින් ඔය යන්නේ නම් වතුරට පනින්න තමයි සුපුරුදු පරිදි වතුරට පැනින්න තමයි එයාගේ ෆේවරිට්ම දේ. ඉතින් එයා තමයි චුට්ටක් ප්ලේ කරනකම් පොඩි රාමක් යමු බලන්න මෙතන ඇත්තටම මොනවද තියෙන්නේ කියලා. මට ඇත්තටම මේ ෆුල් රිසෝට් එකම නම් කවර් කරන්න බැරි වුණා. මෙතන මේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඇත්තටම දැන් මෙතන අපි දාන්නේ. ඕනේ දැන් මේ යනු බබා ආතමතික ප්ලේ කර ඉද්දී එහා පැත්තේ ඉතින් ඉර බැහැගෙන ලස්සනට යනවා. එතන මා ලස්සනයි. ඒ වගේම හුළඟත් ඒ වගේ තමයි. වැව හොඳට පිරලා තියෙන නිසා ඇත්තටම මේ මාර සනීපයි මෙතන. ඉතින් ඔහොම චුට්ටක් ඉස්සරහට යද්දී ඔයගලන්ට පෙනෙයි මේ අර වතුරේ ඉඳගෙනම කකුල් දෙක දාගෙන ඉන්න පුළුවන් බංකුවක් තියෙනවා. ඔන්න බලන්න ඉස්සරහ ඇත්තටම පෙන්නනම. මෙන්න මෙතන ඉඳන් ඇත්තටම ඔයගලන්ට කකුල් දෙක මේ වතුරට දාගෙන ඉන්න පුළුවන් නිකන් පායක වගේ තියේ මං හිතන්නේ. හැබැයි මම නම් එහෙම ඉන්න ගියේ නෑ. මෙතන පොඩි හට්ටේ දෙකකුත් තියෙනවා. ඉතින් එතන කෑම කන්න මොන හරි කරන්න ඉතින් හොඳ තැනක්. ඒ වගේම ඔයගලන්ට වැව මැදට ටිකක් යන්න පුළුවන් මේ ඩෙක් ඒරියා එකකුත් තියෙනවා. අපි ඒකෙත් යමු. මම ෆුල් try කරා මෙතන ලස්සන වීඩියෝ එකකට ගන්න. මම දන්නේ ඒක කොහොමද කියන්න. අපි ඉතින් අර ඩෙක් ඒරියා එක පැත්තට. ඔන්න නේද ඉතින් මම ඇත්තට මේ හිමිට ඇවිදගෙන යනවා. ඔයගොල්ලන් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් පොඩි බබාලා මෙතන ඩෙක් කරගෙන යනවා නම් මේ සේෆ්ටි පැත්තේ චුට්ටක් බලන්න. මම දන්නේ ඇත්තටම දැන් මෙයා 2025නේ. ඉතින් මේ වෙද්දි මෙතන සිටුේෂන් එක කොහොමද කියන්නේ ඇත්තටම ළඟදී නම් ගියේ නැහැ. මේ අවුරුදු දෙකකට විතර කලින් සිටුේෂන් එක ඉතින් ඕගොල්ලොත් ළඟදී යනවනම් ගියා නම් චුට්ටක් එතන බලලා කොහොමද කියලා මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. ඔන්න දැන් අපි ආවා වැව මැද තියෙන මේ පොඩි මොකක්ද මේකට කියන්නේ? පොඩි කෑම කන්න පුළුවන් තැනකට. ඔන්න දැන් යනලුයි ආතම්මයි අප්පච්චි තුන්දෙනාම එනවා මෙතනට. ඉතින් මෙතනට ඇත්තටම ලස්සනට